සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් වැඩිය තැම්බෙන්නේ නැතුව ලස්සන කොළ පාටට බොන්ජි හදාගන්නේ කොහොමද කියලා බලමු. මම අද මාළුව හදාන්න අරගෙන තියෙන බොන්ජි කරල් 10ක් විතර. බොන්ජි ටික යලගෙඩි භාගයේ මේ විදිහට කපා ගත්තා. මෙතන මම අරගෙන තියෙන බදපු උළුහල් තේ හැන්දයි, මිරිස් තේ හැන්දයි, ලුණු ඔයාලගේ රසපතමට කහ චුට්ටක්. චුටි බීලුණු ගෙඩියයි, අමු මිරිස් කරල් දෙකයි, උඹලකට චුට්ටයි. පොල් මිටිකිරි කෝප්ප භාගයයි. ඔන්න දැන් අපි හදන්න පටන් ගන්න යන්නේ. මේ වගේ තෙල් චුට්ටක් ලිපේ තියාගෙන තෙල් ටික චුට්ටක් රත් වෙගෙන එනකොට ඒකට බැදගත්ත උළුහල් හැඳ දාන්න. ඒක හොඳට මේ විදිහට එහාට මෙහාට පෙරලා ගන්න. මොකද එකම විදිහට තිබ්බොත් ඒක කර වෙන්න බලනවා. පුළුවන් තරම් අඩු ගින්දර තියාගන්න. ලාවට රන්වන් පාට වීගෙන එනකොට මේකට ලුණු චුට්ටයි අමු මිරිස් ටිකයි එකතු කරගන්න. ඒත් එක්ක උඹල කුඩු චුට්ටක් දාගන්න. එක ගොඩාක් කරගන්නේ නැහැ. ලාවට පාට වෙගෙන යනවා වගේ පේනකොට මිරිස් 3-5 ටික එකතු කරගන්න. ලුණු ටික හැම මෙන්න මේ වගේ පැදීගෙන එනකොට මේකට බොන්ජි ටික එකතු කරගන්න. මේක ලිපේ තියාගත්ත වෙලාවේ ඉඳලා අඩුම ගින්දරේ තමයි අපි මේ මාළුව හදාගන්න ඕන. කොතනකදවත් ගින්දර වැඩි කරගන්න එපා. ඔන්න දැන් බලන්න අපි එකතු කරගත්ත බොන්ජි ටික ලස්සන කොළ පාටකට ඇවිල්ලා තියෙනවා. පේනව නේද? ගොඩාක් තඹ ගන්නේ නැතුව මේ වෙලාවේදී මිටි කිරි ටික එකතු කරගන්න. ඔයාලට ගොඩාක් හොදේ ඕනේ නැත්නම් මේකට තැම්බෙන්නේ නැති ප්‍රමාණයට කිරි චූට්ටක් දාගන්න. අද මට හොදි චුට්ටක් ඕනේ වුණ නිසා මම චුට්ටක් වැඩියෙන් කිරි දාගත්තා. ඔන්න දැන් ඉතින් තියෙන්නේ කිරි ටික කැටි වෙන්න දෙන්නේ නැතුව චුට්ටක් හිමීට හැඳි ගන්න එක. මෙන්න මේ වගේ හිමීට එහාට මෙහාට කරගන්න. ඔන්න මම මෙතනදී නම් හොද්ද ස්ටෙප් බයි ස්ටෙප් හැදෙන විදිහ චුට්ටක් ස්පීඩ් කරලා තියෙනවා. හොඳට බලන්න කිසිම වෙලාවක හැන්ද නිකන් තියලා තියන්නේ නැහැ. ඔන්න ඔය වගේ හොඳට හැඳි ගන්න ඕන. කිරි කැටි වෙන්න දෙන්නේ නැති එක තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඔන්න දැන් ඔයාලට පේනවා ඉස්සෙල්ලා තිබ්බ කිරි ගතිය දැන් චුට්ටක් අඩු වෙලා තියෙනවා. පේනව නේද? කෑලි ගොඩාක් තැම්බිලත් නැහැ. ලස්සන කොළ පාටත් ඉතුරු කරගෙන ගානට තැම්බීගෙන යනවා. දැන් මේ වෙලාවේදී හොද්දත් පැහිලා ඉවරයි. පේනව නේද? හොඳට බුබුල දාගන්නකම් හොද්ද තියාගන්නවා. හැබැයි කොළ පාට නැති වෙන්නේ නැහැ. මේ වෙලාවේදී හොද්දෙන් ටිකක් අතට අරගෙන ලුණු රස පද මෙහෙම බලා ගන්න. ඔන්න මගේ නම් ලුණුත් ගානට තියෙනවා. බොන්ජි ටිකත් ලස්සන කොළ පාටට හැදිලා තියෙනවා. කිරි ටිකත් පැහිලා තියෙනවා. දැන් ඉතින් තියෙන ඩිෂ් එකට දාගන්න එක. ඔන්න ඔය විදිහට තමයි බොන්ජි ලස්සන කොළ පාටට ගොඩක් තඹ ගන්නේ නැතුව රසට හදාගන්නේ. මේ වගේ තවත් රෙසිපීස් බලන්න මගේ channel එකට subscribe කරලා තියන්න. මේ රෙසිපි එක හොඳයි නම් like එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එකට එකතු වෙන ඔයාලට ගොඩාක් ස්තුතියි.